අය ෂැනන් ඩයස්. ගොඩක් දෙනෙක් ඇයව අඳුරන්නේ ඇයගේ කටහඬේ. ක්ලාස් ගියේ නෑ, වොයිස් ට්‍රේනින් ගියේ නෑ. ඇය ඇයගේම කටහඬ තියුණු කරගත්තා. විශේෂත්වය තමයි ඇය ඒ කටහඬ පාවිච්චි කරන්නේ එක් අයෙකුට පමණයි. Holy, holy are you, Lord God Almighty. Worthy is the Lamb, worthy is the Lamb. You are holy. ඒ අනර්ග කටහඬ ගැන අපි පස්සේ කතා කරමු. ඇත්තටම ෂැනන් කියන්නේ කවුද? ඇත්තටම ෂැනන් කවුද කියලා බැලුවොත් මං හිතන්නේ දැන් ඉන්න ෂැනන් ගොඩක් වෙනස්. කලින් හිටපු ෂැනන්ට වඩා. So I'm a daughter, a spiritual daughter, ආත්මික දුවෙක්, a sister, worship leader. ඒත් මං හිතන්නේ the greatest thing මහත් උසස්ම දේ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා කියන්න පුළුවන් ඒ opportunity එකේ honor එක මං හිතන්නේ ගොඩක්ම වටින එකක්. ෂැනන් ඒ කාලේ ෂැනන් මං හිතන්නේ වැඩිය මුකුත් කවුරුත් දන්නේ නැහැ වැඩිය. Not, I wouldn't say foolish, but in comparison to now, you know, mindset wise, very different. So I think I can be happy about the Shannon I am today. දැන් ඉන්න ෂැනන් ගැන පොඩ්ඩක් සතුටු වෙනවා. හැබැයි ඊට වඩා යහපත් වෙන්න පුළුවන් කියලා මං හිතනවා. නොදන්න ෂැනන් කියන චරිතය ළමා කාලේ කොයි වගේද? ෂැනන් පොඩි කාලේ මම හිතන්නේ ගොඩක්ම සිම්පල් කැරක්ටර් එකක්. ඒ කාලේ මම හිතන්නේ අපේ පල්ලිය ගොඩ දෙනෙක් දන්නවා ඇති අපේ ෆැමිලි එකේ තත්ත්වය ගැන. ඒත් මට හිතෙන්නේ මං ඇත්තටම මගේ අම්මතයි තාත්තටයි ස්තුති කරන්න ඕනේ. මට ඒ කියන්නේ තිබ්බේ නෑ කියන the fact that we didn't have wasn't that noticeable to me because මොනවා වුණත් මට කෑම තිබ්බා. මට මගේ ඉස්කෝලේට ඕන ඇඳුම් ඒවා තිබ්බා. The necessities මට කොහොම හරි අම්මලා තාත්තලා ඒක මට ලබා දුන්නා. ඒක නිසා මට ගොඩක්ම තේරුන්නේ නෑ ක්ලාස් වයිස් මේ පොහොසත් කියන්නේ මොකද්ද, දුප්පත් කියන්නේ මොකද්ද. මට ඒවා පොඩි කාලේ එහෙම හිතන්නවත් මම හිතන්නේ මට එහෙම I was content with, happy with with the life I had. මගේ මල්ලිලා දෙන්න හිටිය පොඩි. එතකොට ඊට පස්සේ නංගි ඒගොල්ලෝ බල සතුටින් හිටියා. හැබැයි ගොඩක් කට්ටිය ඒ කියන්නේ ඉස්කෝලේ මම වැඩිය දන්නේ නැති චරිතයක්. ඒ කියන්නේ මං ගොඩක්ම හැංගීගෙන හිටියේ. මගේ යාළුවෝ විතරයි දන්නේ මං කොයි වගේ කෙනෙක්ද කියලා පන්තියේ. ඒගොල්ලෝ මේක දැක්කොත් මොනවා කියයිද කියලා දන්නේ නැහැ මං ගැන. ඒත් මං වැඩිය මේ I didn't put myself out there a lot, sports wise, even singing wise. මේ පොඩි කාලේ නම් කරා ඒ ඩ්‍රාමා ඒවා මේවා වලට ගියා. ලොකු වෙන්න ඉතින් මම වැඩිය ඉතින් ඒ පැත්තට ගියේ නැහැ. දැන් නම් මම පොඩ්ඩක් ඒක ගැන කනගාටු වෙනවා. දැන් මට ආපහු ඉස්කෝලේට යන්න පුළුවන් වුණොත් මම ඒ දේවල් ටික ආයෙත් උපරිම ගන්නවා කියලා. ඒත් දැන් ඒක ඕනේ. ආයෙත් ඉස්කෝලේට යන්න ඕනේ. දැන් ඉන්න එක හොඳයි.
පාසල් ජීවිතේ කුඩා කාලෙදී ඔබ කිව්වා ඔබ හැංගිච්ච චරිතයක් කියලා. පාසල් ජීවිතේම තව තරුණ කාලෙට ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවලට එනකොට ඔබ ලැබුව අත්දැකීම් මොනවද? ඒ කාලේ තමයි අතරම යාළුවෝ ප්‍රශ්න ඒ වගේ එක මට විවිධ යාළුවෝ හිටියා මේ ඒ කාලේ එක චරිත මේ හැබැයි මං my upbringing අපි ඉතින් පොඩි කාලේ ඉඳන්ම යේසුස් වහන්සේ තුල තමයි ඉපදුනේ. ඒක නිසා කොහොමවත් අපිව වැඩිය අර එක්ස්පෝස් වුණේ නෑ ලෝකේ කල්චර් එකට. ඒක නිසා කොහොම හරි මං හිතන මගේ යාළුවෝ කොයි පැත්තෙන් ගියත් මට වැඩිය ඒක ඉන්ෆ්ලුවන්ස් එකක් වුණේ නැහැ. ඒ කියන්නේ හිටපු ගමන් ඉතින් හැබැයි not in the wrong sense of things but ඒ පැත්තේ මාව ගොඩක්ම ඒ ලෝකෙ පැත්තට මාව එකගෙන යන්න තරමට මට ඉන්ෆ්ලුවන්ස් එකක් තිබ්බේ නැහැ. ඒක එච්චටම මං ඉතින් පල්ලියේ ජේසුස් වහන්සේ තුල තමයි එතකොට හිටපු නිසා දෙමව්පියන් ඉතින් ගොඩක්ම ඒක අපේ මේ ඇඟට ඒක ඇතුල් කරා. අපිට වැඩිය ලෝකේ සංගීත අහන්න දුන්නේ නැහැ. ඉතින් අපි we grew up listening to gospel music. ඉතින් අපිට පුරුදු ඒක තමයි. ඒක නිසා අපි වැඩිය අර මං වැඩිය ඒ වර්ල්ඩ් මේකට ගියේ නැති වුණත් මම හිතන්නේ I had fun in whatever sense I thought was fun, I guess. I enjoyed it. මට මතක එකක් ඉස්කෝලේ සාමාන්‍යයෙන් අහනවනේ දැන් ලොකු වුණාම ඉස්කෝලෙන් එළියට ගියාම ඕගොල්ලෝ මොනවද වෙන්න ආස කියලා. එතකොට මට මතක මේ අනිත් ඔක්කොමලා හිටගෙන ඉතින් එයා හොස්ටස් වෙන්න ආසයිලු, එන්ජිනියර්ලු, ඩොක්ටර්ස්ලු, පයිලට්ස්ලු, ලෝයර්ස්. මගේ හිතටම එන්නේ I want to sing. I like to sing. I just want to sing. ඔක්කොමලා දැන් ඔය ලොකු පෝස්ට් කියනකොට මටත් ඉතින් හිතුණා දැන් සිංගර් කියලා කියන්න ඉතින් නිකන් නිකන් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ නෑනේ. මමත් ඉතින් නැගිටලා බිස්නස් වුමන් කියලා කිව්වා. හැබැයි God is good because මට ඒකත් එක්ස්පීරියන්ස් කරන්න දුන්නා. ඉස්කෝලේ මං වැඩිය ආයෙත් ඉතින් කනගාටු වෙනවා. ඉතින් පාඩම් අර ඒ කාලේ තමයි ඉතින් අර යාළුවෝ තමයි වැඩියෙන්ම අපි ෆෝකස් එක දෙන්න පාඩම් වලට නෙමෙයි. The word of God says God uses the foolish things of the world to shame the wise. So, the insignificant things to, shame the significant things of the world. I feel like it's a reason that it's not a bad thing. Please study. Please do your studies and excel in life. It's a good thing. It's just that it was not my focus at that time, which was wrong. But do that. චනන් කියන පුද්ගලයාගේ කුඩා කාලය සහ තරුණ කාලය එහෙම ගෙවිගෙන යද්දී හරවම් ලක්ෂයක් කියලා දෙයක් තිබ්බද? තිබ්බනම් ඒ කොයි අවස්ථාවේදීද? මං හිතන්නේ මගේ ටර්නින් පොයින්ට් එක තමයි ඇත්තටම මං හිතන්නේ අවුරුදු 12-13 අතරේ තමයි මං හිතන්නේ අපේ ෆැමිලි එකම The Glorious Church එකට ජොයින් වුණේ. ඒක දෙවියන් වහන්සේ කොහොමද මහා පුදුම ලෙසින් අලංකාර ලෙසින් ඒක මේ ඔර්කෙස්ට්‍රේට් කරපු විදිහ අපි මේ සභාවට ජොයින් වෙන්න කරපු විදිහ ඇත්තටම මට මාර පුදුමයක්. I'm amazed at it
and ඒක තමයි මම හිතන්නේ අපේ turning point එකයි මගේ turning point එකයි. පොඩි කාලේ ඉඳන්ම මගේ තාත්තයි අම්මයි හැම වෙලෙම මාව පල්ලු කරනවා sing කරන්න. ඉතින් කොහොම හරි අපි මේ Glorious Church සභාවට ආපු ගමන් Prophet අපිට opportunity එකක් දුන්නා. ඒ කියන්නේ මට opportunity එකක් දුන්නා sing කරන්න කියලා. ඉතින් එතකොට මට හොඳටම මතකයි මං පළවෙනියටම කියපු සින්දුව මං හොඳටම නෑවා. ඊට පස්සේ කොහොම හරි හැබැයි ඒක තමයි අනුග්‍රහය කියන්නේ grace. Prophet මට කීප වතාවක් opportunities දුන්නා. මම මේ ස්ථානෙට ඇවිල්ලා තියෙන්නේ මං ඒ කාලේ ඒ grinding mill එකෙන් ගිය නිසා. ඒ process එක තුල ගිය නිසා මේ ඒ කියන්නේ වැරද්දුවා ඇඬුවා ඒ ඔක්කොම දේවල් වුණා stage එකේ උඩම. ඉතින් එහෙම කරද්දි තමයි අපේ worship pastor එතකොට worship pastor දැන් international director pastor Pio මට කිව්වා worship team එකට join වෙලා ඊට පස්සේ pastor Pio මාව ලස්සන්ට worship කියන්නේ මොකද්ද කියලා ඒ ඔක්කොම train කළා. pastor Pio ගේ CD එකට මගේ ලොකු හීනයක් තිබ්බා album එකකට sing කරන්න CD එකකට sing කරන්න. ඉතින් මට ඒක ලැබුණා pastor Pio ගෙන් මට දීපු අවස්ථාව නිසා සිංහලෙන් sing කරන්න මේ pastor Pio ගේ එක album එකකට. ඉතින් ඊට පස්සේ Prophet ගේ worship albums Prophet release කරා. ඒකලත් මට ඇත්තටම ලොකු honor එකක් මම ඒක ගැන හිතනකොට මට ඒ පොඩි කාලේ ඉඳන්ම මට ඒ Prophet ගේ CDs වලට sing කරන්න පුළුවන් කම තිබුණා කියලා මට ඒක ගොඩක් ලොකු ආශිර්වාදයක් huge honor and එතකොට ඒක ඒව sing කරා. ඊට පස්සේ Prophet මට හැම වෙලේම special songs sing කරන්න දුන්නා. ඉතින් ඒකෙන් මං ගොඩක් එතකොට මගේ තාත්තත් එක්ක තමයි තාත්තා ගිටාර් එක ගගා මං sing කරා. ඊට පස්සේ ටිකෙන් ටික ඉතින් තාත්තා let go of the the eagle let go of the child. ඊට පස්සේ මං තනියෙන් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ pastor Pio worship team එකයි ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙලා එතනින් තමයි දැන් ඉතින් මේ ස්ථානෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ and I have to thank and honor the prophet of God for locating and identifying calling on my life. ඒ කැඳවීම තිබ්බා කියලා මං වුණත් දන්නේ නැහැ ඒ කාලේ මොනවද කැඳවීම ගැන මොනවද කැඳවීම කියන්නේ මොනවද gifts කියන්නේ මොකද්ද ඒ ඔක්කොම දැනගෙන හිටියේ නෑ අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ ඒ පොඩි කාලේ ඉඳන්ම prophet පුළුවන් වුණා ඒක identify කරලා මාව ඒ පැත්තට align කරලා මාව ලස්සන්ට ඒ path එකේ දාලා යවපු එක and අද වෙනතුරු තාමත් මං prophet ගේ teachings අහලා still growing, still learning, still unlearning and learning. So it's been a journey. It's been a journey. And so I want to actually take this moment to honor and thank my spiritual parents, Prophet Jerome Fernando and Pastor Melanie Fernando, for everything that they have invested in me, and they continue to invest in me, continue to teach me, and everything that I am, I owe it first to Jesus and all to them. චනන් කියන පුද්ගලයාගේ කටහඬ Glorious Church කියන සභාවේ හැමෝම වගේ දන්න ප්‍රසිද්ධ කටහඬක්. ඒ කටහඬින්ම මං හරි ආසයි සිංහල ගීතිකාවක් අහන්න.
මට ඇත්තටම දැන් ප්‍රශ්නය අහනකොටම ඔලුවට මේ දැන් ආවේ මාර පුදුමයි ඇත්තරම මගේ අප්බ්‍රින්ගින් ගොඩක් ඉංග්ලිෂ් පැත්තට බර වුණාට මට ෆස්ට්ම ඔපචුනිටි ඒ කියන්නේ CD එකකටවත් සිං කරන්න ෆස්ට්ම ඔපචුනිටි එක මට හම්බුනේ සිංහලෙන් සිං කරන්න තමයි. ඊට පස්සේ දැන් මේ ඉන්ටර්විව් එකත් මම ඉන්ටර්විව්ස් කරලා තිබුණාට ෆස්ට්ම මේ එයා වෙන ඉන්ටර්විව් එකත් සිංහල එකක් තමයි. ඒක නිසා මං දැන් සිං කරන්න යන්න සින්දුව ගීතිකාව අපේ පල්ලියේ අපේ සභාවේ ග්ලෝරිය සභාවේ පාස ශානිකා ලියපු මහ ලස්සන අනර්ග ගීතිකාවක්. So I hope you will be blessed by it. හඳුනන්නේ නෑ කියා කීවත් මායදා පසුපසින් නැවිදිල්ලා මට ආදර කළා. මං ආදරේ ඔබට මායන්නේ කිසි කාලෙක ඔබෙන් මිදී ඔබේ ආදරේ නැතිව ජීවත් වෙන්න බෑ මට යේසුනි මගේ යේසුනි මං ආදරේ. ෂනන් කියන පුද්ගලයා මෙතෙක් වෙලා නොකියු කතාවක් තියෙනවා. ඒගේ ඇය මහිමාන්විත සභාවේ දේවගතිවරයෙක් හැටියට මේ ළඟදී ආලේප වුණා. පාස්ටර් හිතනම ගෞරව කරනවා. පාස්ටර් මගේ ප්‍රශ්නේ තමයි පාස්ටර්ගේ වගේ බලවත් කටහඬක් තියෙන බොහෝ දෙනා අපේ මේ YouTube channel එක බලන් ඉන්නවා. ඒ වගේ තරුණ තරුණියන් ඒගොල්ලන්ගේ කටහඬ පාවිච්චි කරලා ලෞකික දේවල් වලට යොමු වෙනවා. සහ අපේ කිතුණු වන සමහර තරුණ තරුණියෝ ඒ පැත්තට යොමු වෙනවා. ඒ වගේ කෙනෙක්ට ඔබට දෙන්න පුළුවන් උපදේශ මොකක්ද? Thank you so much for the honor. Permit me to say this in English. Thank you for the opportunity to be here, to be interviewed by you, to be on this YouTube channel. Taruna pastor කෙනෙක් හැටියට මං කවදාවත් ඇත්තටම හිතුවේ නෑ මට මේ වගේ ඕනර් එකක් ලැබෙයි කියලා. ගොඩක් කට්ටිය මට කිව්වට ඔව් පාස්ටර් කෙනෙක් වෙයි කියලා. මං ඒක ගැන සිහි කර නෙමෙයි මං හිටියේ. මට ඇත්තටම අවශ්‍ය වුණේ දෙවියන් වහන්සේ මාව කෝල් කරලා තියෙන ඒ පර්පස් එක පාස්ටර් කෙනෙක් වුණත් නොමැති වුණත් කොහොම හරි ඒ පර්පස් එක මං ෆුල්ෆිල් කරන්න ඕන සිහියෙන් තමයි මං ඇත්තටම හිටියේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ අපේ ප්‍රොෆෙට් ජෙරෝම් තුලින් මාව මේ ස්ථානෙට ගෙනාවා. මේ ඔනර් එක මේ ඕඩෙන් කරා පාස්ටර් කෙනෙක් හැටියට. ඒක මං කවදාවත් I don't take it lightly. It's a huge responsibility and I don't take it lightly. ඔයගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මට ඇත්තටම දැන් ඒ දේව අනුග්‍රහය කියන්නේ සමහර කට්ටිය දෙවියන් වහන්සේ අපොයින්ට් කරලා තියෙන්නේ ලෝකෙ පැත්තට ගිහිල්ලා මිනිස්සුව දිනා ගන්න. සමහර කට්ටියව අපොයින්ට් කරලා තියෙන්නේ තනිකරම sanctified set apart දෙවියන් වහන්සේගේ වැඩටම විතරයි. ඒ කියන්නේ අනිත් කට්ටිය set apart sanctified නෙමෙයි. ඒ grace එක විවිධ විදිහට තමයි දෙවියන් වහන්සේ එක මිනිස්සුන්ට දෙන්නේ ඉම්පාර්ට් කරන්නේ. ඉතින් සමහර කට්ටියට ඇත්තටම ග්‍රේස් එක තියෙනවා ඇති. ඒගොල්ලොන්ගේ වොයිස් එකෙන් මිනිසුන්ව ඒ කියන්නේ ලෝකේ ඉන්න මිනිසුන්ව ගොඩක් මිනිස්සු ඉතින් පල්ලියට එන්නේ පල්ලියේ සර්මන් බලන්නෙත් නැතුව ඇති. ඒත් දැන් අපි බැලුවොත් මේ සමහර ග්ලෝබල් රියැලිටි ෂෝ වල මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය දැන් අලුතෙන් පටන් ගන්න දෙයක් තමයි ළඟදී ඉඳන් පටන් ගත්තු දෙයක් තමයි ගීතිකා කියන එක ග්ලෝබල් ස්ටේජ් එකේ. ඒ කියන්නේ වර්ල්ඩ්ලි රියැලිටි ෂෝස් වල ඉන්ටර්නැෂනල් රියැලිටි ෂෝස් වල. ඉතින් ඒවා දෙවියන් වහන්සේ යූස් කරනවා. ඒකට
anointing එක දාලා කවු හරි එක්කෙනෙක් ඉඳී මැද කොයි හරි ඒ සින්දුව ඒගොල්ලන්ට ඒක දැනේ. එතකොට ඒගොල්ලෝ ලස්සන්ට මාර්ගෙට සෙට් වෙයි. ඒගොල්ලෝ බලයි මොකද්ද මේ සින්දුව. ඒ සින්දුවෙන් හරහා පල්ලියක් හොයාගනි. ඒ පල්ලිය හරහා man of God කෙනෙක් හොයාගනි. එතකොට දෙවියන් වහන්සේට සබ්මිට් කරයි. ඉතින් මට ඒ කියන්නේ advice කියන්නේ මන්නම් කියන්නේ the Bible says don't be conformed to the patterns of the world. We are in this world but we are not of the world. අපි මේ ලෝකේ හිටියට අපි ලෝකෙන් නෙමෙයි. ඉතින් ඒක මතක් වෙලා consciously ඒක ගැන හිතලා ඔයාගේ ජීවිතේ ලස්සට plan ඒ කියන්නේ දෙවියන් වහන්සේ වගේ ජීවිතේ plan කරලා තියෙන්නේ. ඒ විදියට predestined විදියට ඔය හිතලා ඒ path එකේ ගියොත් මම හිතන්නේ දෙවියන් වහන්සේ ඔබ use කරයි. path එකේ යන ගමන් there will be a time where God says okay now ඔයගේ path එක මෙතනින් ඉවරයි. now you move on to this side. ඉතින් ඒක වෙනතුරු කරගෙන කරන එක කරන්න මාකට් ප්ලේස් එක වුණත් අපිට අවශ්‍යයි කිතුණු කට්ටිය මාකට් ප්ලේස් එකේ powerful market place individuals, powerful YouTubers, influencers, Christian influencers, YouTubers. We need all of that because it's all one body, different parts, members. So we need all of that. So do what you're doing, but හැම වෙලෙම මතක් කරගන්න, සිහි කරගන්න අපි මේ කරන්නේ අපි මේ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ නිසා. අපි මේ ලෝකයෙන් නෙමෙයි මේ ලෝකෙ හිටියට not being popular that should not be the driving force. The Holy Spirit should be your driving force. මං කියන්න ආසේ ගොඩක් තරුණ ladies ලට මං ඕගොල්ලන්ට කියන්නේ your body is the temple of the Holy Spirit. That's what Jesus said. And He has paid for your body with a price, which is His life. So, if you remember that, ඒක ඔයාට හැම වෙලෙම මතක් වෙනවා නම් ගොඩක් වෙලාට ඒ අනවශ්‍ය පැතිවලට යන්න හිතෙන්නේ නැහැ. ඔයාගේ ශරීරේ මහා sacred දෙයක් කියලා ඔයා දැනගත්ත පස්සේ ඔයාටම හිතේ දැන් මට මේවා කරන්න බෑ කියන තැනකට ඔයාටම එයි. ඒක ඔයාට හිතෙනකන් කවුරුත් ෆෝස් කරන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ කවදාවත් කාටවත් ෆෝස් කරන්නේ නැහැ. He's a gentle Holy Spirit. He's a gentle Father. He'll wait. Like prodigal son පුතා එනකන් තාත්තා හිටියා. හැබැයි පුතාව දැක්ක ගමන් තාත්තා දිව්වා. ඉතින් කවුරුත් ඔයාට ෆෝස් කරන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේව ෆෝස් කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයාගේම විල් එකකින් තුල තනිකරම දෙවියන් වහන්සේට ඔයාගේ විල් එකයි දෙවියන් වහන්සේගේ විල් එකයි එකග කරන්න කියලා මං රික්වෙස්ට් කරනවා. ඒක ඔයාගෙම ඇතුළෙන්ම එන්න ඕන දෙයක්. කවුරුත් කිව්වට නෙමෙයි. And හොඳ සභාවක් හොයාගන්න, හොඳ find a good man of God whose revelations you can live by and submit and learn. Overnight successes කවදාවත් වෙලා නැහැ. There is a process for anything, even for me, and I'm still growing. I'm still we're not perfect yet, but we are being perfected until we can come to a place of perfection. So just encouraging all the young females who are watching to remember who you are and whose you are. You were bought with a price. You are created in His image. So live for your creator. Live for your maker. No one knows you better than your own maker. මේ වගේ තරුණ පාස්ටර් කෙනෙක් එක්ක කතා කරන්න ලැබීම මට ලැබිච්ච භාග්‍යයක්. මෙවැනි තව විශේෂ කතා බහක් සමග අප නැවත හමු.